දිනපතා භාවනා කරන එකෙන් ඉදිරි මාස 6 ඇතුළත ඔයාලගේ ජීවිතේ මොන වගේ වෙනසක් වෙයිද කියලා ඔයාලා හිතනවාද? ඔයාලා අද ඉඳන් ඒ දේ පටන් ගත්තොත් දින දෙකක් යද්දී ඔයාලට වෙනදාට වඩා ලොකු සංසුන් බවක් දැනෙන්න පටන් ගනීවි. සති දෙකක් ගත වෙද්දී හිතේ තියෙන ඒ අවුල් සහගත බව නැත්නම් මේ බ්‍රේන් ෆොග් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යාවි. මාසයක් විතර යද්දී ඔයාලට වර්තමාන මොහොතේ ජීවත් වෙන එක පුරුද්දක් වේවි. හිත අනවශ්‍ය තැන්වල දුවන එක නතර වේවි. මාස 3ක් සම්පූර්ණ වෙද්දී ඔයාලට පුදුමාකාර ඒකාග්‍රතාවයක්, ඒ වගේම ඕනෑම දෙයක් කෙරෙහි තියෙන අවධානය, එහෙමත් නැත්නම් ફોකස් එක වැඩි වේවි. සහ මාස 6ක් ගත වෙද්දී ඔයාලා සම්පූර්ණයෙන්ම වෙනස්ම මිනිසෙක් වේවි. ඒ වෙනස ඔයාලට විතරක් නෙවෙයි වටපිටාවේ ඉන්න හැමෝටම දැනේවි. මතක තියාගන්න, භාවනාව කියන්නේ හුදෙක් ආගමික වතාවතක් විතරක් නෙවෙයි. ඒක ඔයාලගේ මොළයට සහ මනසට දෙන වටිනාම ඖෂධයයි. හැම විටම 100% Taman කරන දේ තුල, කියන දේ තුල ජීවත් වෙන්න. අවධානයෙන් සහ අවබෝධයෙන් ඒ මොහොත ගෙවන්න. ජීවිතේ ජය ගන්න. මම අප්පච්චි